හෙලෝ කූල් කෑ ෆෑන්ස්. ඉතින් ඔන්න අනුරාධපුරේ ඉඳන් අක්කපුතයි මයි දෙන්න එප්පාවල පැත්තට යනවා AC එකක් ඉන්ස්ටෝල් කරන්න. ඉතින් අපිට 9000 මේ AC එකක් තමයි අද ඉන්ස්ටෝල් කරන්න තිබ්බේ. බලමු අපි අන්බොක්සින් එක කොහොමද වෙන්නේ කියලා. චුට්ටක් ඉක්මනට යනවා මේ වැඩේත්. මොකද අපි මෙතනට යනකොට 5:00 විතර වුණා. ඉතින් ටයිම් නැති හින්දා රැ වෙන හින්දා අපි වැඩේ පොඩ්ඩක් ඉක්මන් කරලා කරනවා. මේ විදිහට තමයි ඉතින් අපි අන්බොක්සින් එක කරගන්නේ. ඉතින් අවුට්ඩෝ එකත් මේ විදිහට අන්බොක්ස් කරගන්නවා. ඉතින් මේ විදිහට දැන් ඔයාලට මැෂින් එක බලා ගන්න පුළුවන්. මේක සිංග R32 මැෂින් එක. ඉතින් මේ රූම් එකට තමයි අපි ඉන්ස්ටෝල් කරන්න යන්නේ. ඉතින් ඔය විදිහට අපි වෙනදා වගේම බ්‍රැකට් එක මුලින්ම ඉන්ස්ටෝල් කරගන්නවා පිටියට. ඉතින් ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ මේ වගේ ක්වොලිටියට වැඩක් කරගන්න ඕන නම් කතා කරන්න අපිට. අපි කූල් කෙයා සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් අනුරාධපුර. ඉතින් ඔන්න ඔහොම බ්‍රැකට් එක අපි ඉන්ස්ටෝල් කරගෙන කොපර් ලයින් එක එළියට යන ඉල තමයි අපි මේ කඩාගන්නේ. ඉතින් පේනවනේ ඩස්ට් එකත් එක්ක උඩ නැගගෙන මාර කට්ටක් තමයි ඉතින් කන්නේ. කිසිම රස්සාවක් ලේසි නෑ. ඉතින් මේ විදිහට දැන් අපි මැෂින් එක බ්‍රැකට් එකට ෆික්ස් කරගන්නවා. ඔන්න ඉතින් දැන් අපි රූම් එක ඇතුලේ ෆික්සින් වැඩ ටික ඉවර කරගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න අපි හාහා පුරා කියලා වෙනදා වගේම එළියට බහැලා ඉක්මනට අවුට්ඩෝ එක ෆික්ස් කරගන්නවා. ඉතින් මේ විදිහට අවුට්ඩෝ එකේ බ්‍රැකට් එක පිටියට ෆික්ස් කරගෙන ඔන්න ඉතින් බටර් ලයින් එක හරියටම සෙට් කරගන්නවා. මොකද මේ වැඩේ තමා මේ මැෂින් එකක් ඉන්ස්ටෝල් කරද්දි හරියටම කරන්න ඕන වැඩේ. මොකද බටේ පොඩ්ඩක් එහා මෙහා වුණොත් උරුලට තිබුණොත් ගෑස් ලීක් වෙන්න බලනවා. ගෑස් ලීක් වෙන්නේ නැති වෙන්න හරියටම මේ විදිහට මැෂින් එක ඉන්ස්ටෝල් කරගන්න අපිට කතා කරන්න. ඉතින් මේ වගේ තමයි ඉන්ඩෝ එකේ වැඩ ඉවරුනේ. මේ ඉන්ඩෝ පැත්ත දැන් අපි මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා ඉවරයි. ඔන් කරලා තියෙන්නේ. මේ අවුට්ඩෝ එක සෙට් වුණ විදිය. ඉතින් ඕගොල්ලොන්ටත් මේ වගේ ක්වොලිටි එකට වැඩක් කරගන්න ඕන නම් කතා කරන්න අපිට. අපි කූල් කෙයා සොලියුෂන් අනුරාධපුර.